Hi, my batik peeps. batik කරන රෙදි ආයේ ගණන් ගිහිල්ලා. හැමෝටම බය හිතෙනවා හේතුව මධ්‍යම يعني මහා පරිමාණයෙන් batik කරන අයට නෙමෙයි කුඩා පරිමාණයෙන් batik කරන අයට ඒ වැඩිවීම දාගන්න බෑ. මොකද අපි දැනටත් දෙන ප්‍රයිස් වල හැටියට 120කින් විතර සෑහෙන ලොකු ගාණකින් batik වල රෙදි වැඩි වුණාම කොහොමද අපි කස්ටමර් කෙනෙක්ට ගණන් කියන්නේ? හැබැයි ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට තියෙන්නේ ගෘහාශ්‍රිතව පොඩියට batik කරන අයට. මොකද මහා පරිමාණයෙන් ගන්නට ලොකු ඩිස්කවුන්ට් සම්මත එතකොට ඒකලන්ට ඒක කවර් අප් කරන්න පුළුවන්. ඒකට අපි වගේ අය කොහොමද මේක ඕවර්කම් කරන්නේ? අපිට කරන්න පුළුවන් එකම දේ තමයි අපේ අනිත් වියදම් පාලනය කරන එක. අපේ අනිත් වියදම් ඒ කියන්නේ අපේ ඩයි කෙමිකල්ස් වලට යන වියදම් රෙදි ප්‍රමාණය අඩු කරන්න බෑනේ. එතකොට අපිට කරන්න පුළුවන් ඩයි කෙමිකල්ස් වලට යන වියදම අඩු කරන්න පුළුවන්. ලේබර් වලට ඒ කියන්නේ ශ්‍රමය වැඩිපුර යන ඒවා අඩු කරන්න පුළුවන්. අන්න ඊට පස්සේ මම ඔයගලන්ට තව ටිප්ස් ටිකක් මේකෙම කියලා දෙන්නම්. කොහොමද අපි පොඩි පොඩි වියදම් අඩු කරගෙන ලාභය චුට්ටක් හරි තව වැඩි කරගන්න බලන්නේ කියලා. anyway කස්ටමර්ස්ට අපිට කියන්නම වෙනවා මේක ලංකාව පුරාම බඩු වල රෙදි වල මිල වැඩි වෙච්ච එකක් කියලා. right? එතකොට හැබැයි අපිට මෙහෙම කරන්න පුළුවන්. මහා පරිමාණය ගොඩක් ගාවට තියෙන්නේ ඔයා වෙනුවෙන් නිෂ්පාදනය කරපු කස්ටමයිස් batik එකක් නෙමෙයි. හැබැයි කුඩා පරිමාණයෙන් කරන අය ගාව ගොඩක් වෙලාවට තියෙන්නේ කස්ටමයිස්ඩ් batik. එතකොට ඒකේ කස්ටමයිස් කියන තැන වටිනාකමක් තියෙනවා. ඩිසයින් කියන තැන ඇඩඩ් වැලියු එකක් තියෙනවා. අපිට පුළුවන් ඒ වැලියු එකක් ඇඩ් කරලා අපේ ප්‍රයිස් එක කස්ටමර්ට දාන්න පුළුවන්. නමුත් අපිටත් පාඩු නොවන තැනක තියාගන්න. මම ඔයගලන්ට ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද අපි ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්නේ කොහොමද අපි අඩු ඩයි ප්‍රමාණකින් අඩු කෙමිකල් ප්‍රමාණකින් අනවශ්‍ය මහන්සි නොවි කොහොමද අපි batik එක කරගන්නේ කියලා මම ඔයගලන්ට කියලා දෙන්නම්. Okay? Bye. Say bye. Bye. Bye.